හිතවතුනි ආසිරි රෝහල අනුග්‍රහයෙන් ඔබේ නිරෝගිකම ගැන අපි කතා කරන්න උත්සාහ කරන්නේ අපේ හුස්ම කොතරම් වැදගත්ද. අපි ජීවත් වෙන්න අපි හැම වෙලෙම හුස්ම ගන්නවා. හැබැයි අපි මේ හුස්ම ගන්න පද්ධතිය, ශ්වසන පද්ධතිය යම්කිසි ගැටලුවක් ආවොත් හුස්ම ගන්න අමාරු වුණොත් අපි කොච්චර ඒ ගැන හිතනවද? දැන් ඔබ අහලා තියෙනවද පෙනහළු වල පිළිකා සමහරට බහලා නැතුව ඇති. හැබැයි අපි බොහොම ප්‍රචලිත මාතෘකාවක් සහ ඔබ දැනගත යුතු මාතෘකාවක් විදිහට දකිනවා මේ පෙනහළු වල පිළිකා පිළිබඳව. ඒ නිසා අද දවසේ අපි කතා කරනවා පෙනහළු වල පිළිකා සහ ඒ සම්බන්ධ අඳුරගන්නේ කොහොමද ප්‍රතිකාර තියෙන්නේ මේ කාරණේ කතා කරන්න අපි ආරාධනා කරා. උරස් කුහර පිළිබඳව ශල්‍ය විශේෂඥ වෛද්‍ය සමන් ඉද්දගොඩ මහතා ශ්වසනයේ පිළිබඳව ජාතික රෝහල වැලිසරේ විශේෂඥ වෛද්‍යවරයෙකු විදිහට කටයුතු කරනවා. ඉතින් ආයිබෝන් තාම ආදරෙන් පිළිගන්නවා. දැන් පෙනහළු පිළිකා ගැන අපි මතක් කරේ. කෙනෙක්ට හිතෙන්න පුළුවන් පෙනහළු පිළිකා එච්චර සලකන්න ඕනේ බොහොම කීපයක් හැදෙන්නේ. ඇත්තටම අපි කතා කරන මාතෘකාවත් පෙනහළු පිළිකා කියන්නේ. ඉතාමත් වැදගත් ප්‍රශ්නයක් කරංග. මොකද අපිට අපේ වෛද්‍යවරයෙක් විදිහට අපි ශල්‍ය වෛද්‍යවරයෙක් විදිහට සේවය කරනකොට ලංකාවේ අපිට දැන් ජාතික රෝහලක් විදිහට වැලිසර ලය රෝහල ශ්වසනය පිළිබඳව ජාතික රෝහල ලංකාවේ තියෙන එකම ශ්වසනය පිළිබඳ ජාතික රෝහල විදිහට අපි විශාල වශයෙන් පෙනහළු පිළිකා සම්බන්ධ රෝගීන් අපිට දිනදා අපිට සායන කටයුතු කරනකොට මුණ ගැහෙනවා. ඒ වගේම තමයි ලංකාවේ අපි අංකයක් විදිහට කිව්වොත් අපි වසරකට ශල්‍ය කර්ම 3000කට ආසන්න ප්‍රමාණයක් වැලිසර ලය රෝහල තුළ සිද්ධ කරනවා. ශල්‍ය වෛද්‍ය විශේෂඥවරුන් 4 දෙනෙක් සිටිනවා. මෙම ශල්‍ය කර්ම වලින් ඉතාමත් විශාල ප්‍රමාණයක්, ඒ කියන්නේ 80ක් 90ක් විතරම පෙනහළු පිළිකා හා සම්බන්ධ ශල්‍ය කර්ම තමයි අපි සිද්ධ කරන්නේ. දැන් පෙනහළු පිළිකා ගත්තම පෙනහළු පිළිකා වැඩියෙන් හැදෙන්නේ කාන්තා පුරුෂ පාර්ශ්වයක් කියන්න පුළුවන්, විශේෂ වයසක් කියන්න පුළුවන්. ඔව් ඒක ඇත්තටම ගාතොත් ලංකාවේ වැඩිපුරම පිරිමි පුද්ගලයන් තමයි පෙනහළු පිළිකා සම්බන්ධයෙන් අපිට වාර්තා වෙන්නේ. දත්ත සම්බන්ධයෙන් සලකලා බැලුවාම පිළිකා ආයතනයේ දත්ත අපගේ රෝහලේ දත්ත සලකලා බැලුවාම පිරිමි පුද්ගලයන්ගේ දෙවැනියට වැඩිම පිළිකාව පෙනහළු පිළිකාව. ඒක ඉතාමත් වැදගත් කාරණයක්. පළවෙනියට වැඩිම පිළිකාව මුඛ සහ අනුක පිළිකා. වර්තමානයේ ලැබිලා තියෙන දත්ත අනුව පෙනහළු පිළිකා දෙවන තත්ත්වයේ තියෙනවා. ගොඩක් අපේ සාමාන්‍ය ජනතාව ඒක දන්නේ නැහැ. කාන්තාවන් සම්බන්ධයෙන් ගත්තාම පළවෙනි පිළිකා 10 අතර පෙනහළු පිළිකා තියෙනවා. ඒ වගේම තමයි වයස් සීමාව ගත්තොත් වයස අවුරුදු 40න් පස්සේ අවුරුදු 70 වගේ වෙනකන් වයස් සීමාව වන පුද්ගලයන් අපිට හම්බෙලා තියෙනවා. බහුතරයක් පුද්ගලයන් සිටින වයස අවුරුදු 50 සහ 70 සහ කියන වයස් පරතරය තුල. ඒ වගේම තමයි අපි වර්තමානයේ දකිනවා ඇත්තටම තරුණ වයස, ඒ කියන්නේ අවුරුදු 40න් විතර පටන් ගත්තාම 40 54 වයස් කාණ්ඩයේ පවා අපිට පෙනහළු පිළිකාව අපිට වාර්තා වෙමින් පවතිනවා. එතකොට අපි පුද්ගලයන් විදිහට ගත්තොත් පිරිමි පුද්ගලයන්ගේ පෙනහළු පිළිකාව වාර්තා වීම වැඩි, කාන්තාවන්ගේ පෙනහළු පිළිකාවලත් වර්ධනයක් තියෙනවා. වයස් සීමාව විශේෂයෙන්ම මැදි වයස කියලා ගන්න පුළුවන්. නමුත් වර්තමානයේදී අවුරුදු 40 විතර ඉඳන් අපිට මෙම පෙනහළු පිළිකාව වාර්තා වෙමින් පවතිනවා. දැන් පෙනහළු පිළිකාව අඳුරගන්නේ කොහොමද කියලා අපි කතා කරනවා. නමුත් පෙනහළු පිළිකාව අඳුරගන්න කලින් ඔබ යන්න ඕනේ වෛද්‍යවරයෙක් ගාවට සැක හිතලා මට පිළිකාව තියලා අපි නමුත් ක්‍රමවේද කතා කරමු ඉදිරියේදී. එතකොට කෙනෙක් කොහොමද සැක හිතන්නේ මට දැන් මේ වෙලාවේ වෛද්‍යවරයෙක් හම්බ වෙන්න මෙන්න මේ ලක්ෂණ ටික පෙනහළු පිළිකාවක ලක්ෂණ වෙන්න පුළුවන් කියලා හිතන්නේ කොහොමද? ඔව්. දැන් ලංකාව ඇත්තටම නිවර්තන කලාපීය රටක් විදිහට අපේ රටේ ශ්වසන රෝගය කියන එක ඉතාමත්ම බහුලයි. වෛරස් ආසාදන තත්ත්වයන් නිසා, ඒ වගේම තමයි අපගේ පරිසරයේ තියෙන පරිසර දූෂක කාරක නිසා ගොඩක් වෙලාවට පුද්ගලයන්ට ශ්වසනය පිළිබඳ පද්ධතියේ විවිධාකාරයේ රෝග තත්ත්වයන් වාර්තා වෙනවා. නමුත් අපි යම්කිසි පුද්ගලයෙක් සිටිනවා නම් ඒ පුද්ගලයාගේ කැස්ස වගේ දෙයක්, ඒ කියන්නේ ශ්වසන පිළිබඳව සම්බන්ධයෙන් තියෙන අපි කියන රෝග ලක්ෂණ කල්පවතින කැස්සක් යම්කිසි පුද්ගලයෙකුට පවතිනවා නම් සති 2කට වඩා කාලයක් තියෙන. ඒ වගේම තමයි කැස්සත් සමග ලේපිටවීම, තමන්ට තේරෙනවා තමන්ට හුස්ම ගන්න අමාරුයි කියන එක. ඒක අපි කියන්නේ shortness of breath කියලා වෛද්‍ය විද්‍යාත්මකව. හුස්ම ගන්න අමාරු ගතියක් දැනෙනවා. ඒ වගේම තමයි තමන්ට තේරෙනවා තමන්ගේ ඇඟේ වෙනසක් තියෙනවා, ඇඟ කෙට්ටු වෙනවා. ඒතකොට කල්පවතින කැස්සක් සති 2කට වඩා තියෙනවා නම්, කැස්ස සමග ලේපිට වෙනවා නම්, හුස්ම ගන්න අමාරු ගතියක් තියෙනවා නම් සාමාන්‍ය තමන්ගේ පවුලේ වෛද්‍යවරයාට පෙන්නලා ප්‍රතිකාර ගන්න පුළුවන් මූලික තත්ත්වයේදී. නමුත් එම ප්‍රතිකාර වලින් සුව වෙන්නේ නැත්නම් අනිවාර්යෙන්ම ශ්වසනය පිළිබඳ සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක් හමු විය යුතුයි කියන එක තමයි අපගේ අදහස. මොකද ලංකාවේ හැම පළාතකම ශ්වසනය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් සිටිනවා. ඒ කියන්නේ චෙස්ට් ෆිසිෂියන්ලා කියන කට්ටිය. සහ ශ්වසන පිළිබඳව ශල්‍ය වෛද්‍ය විශේෂඥවරුන් සිටින්නේ කොළඹ දිස්ත්‍රික්කයේ වැලිසර ලය රෝහල ආශ්‍රය තමයි ප්‍රධාන වශයෙන්. කරාපිටිය රෝහලේ අපේ අලුතෙන් අනියුක්ත වෙච්ච වෛද්‍යවරයෙක් ඉන්නවා. ඒ ශල්‍ය වෛද්‍යවරුන් හමු වීම අපහසු වුණත්
සොසන පිළිබඳ සම්බන්ධයෙන් වෛද්‍යවරයෙක් මූලිකව හමුවීම තමයි අපි ඒකට අපි කියන්න ගිහිල්ලා හම්බෙන්න කියලා. දැන් මේ පෙනහළු පිළිකා ගැන බොහෝ දේවල් අපිට කතා කරන්න තියෙනවා. පෙනහළු පිළිකාවක් අඳුරගන්න කොහොමද? දැන් කෙනෙක්ව මොන වගේ පරීක්ෂණ සිදු කරන්නේ කියලා කතා කරමු. ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්. අපිට ගොඩක් කලාවට මේ පෙනහල්ලේ තියෙන ප්‍රශ්නයක් අඳුරා ගැනීමේ මූලික පරීක්ෂණය විදියට එක්ස් කිරණ පරීක්ෂාව හඳුනන්න පුළුවන්. එක්ස් කිරණ පරීක්ෂාව ඉතාමත් අඩු ඉතාමත් සුළු කාල සීමාවකදී කරන්න පුළුවන්. ඉතාමත් පරිස්සම් සහගත පරීක්ෂණයක්. ලංකාවේ ඕනම රජයේ රුහලක එම පහසුකම් තියෙනවා. පෞද්ගලික රුහලක් අපි කෙටි බාධා කිරීමක් කරන ඔබතුමාට අපි කෙටි විරාමයකට ගිහලා නැවතත් මේ සාකච්ඡාව සමග එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා. ඔබේ අවශ්‍යතාවයට උපරිමය කමර්ෂල් ක්‍රෙඩිට් රන් අය හිතවතුනි අපි අද පෙනහළු පිළිකා ගැන කතා කරමින් ඉන්නේ. අපි කතා කළේ පෙනහළු පිළිකා අඳුනගන්නේ කොහොමද කියලා. අපි කතා කරමු ඒ ගැන. මූලිකම පරීක්ෂණ එක්ස් කිරණ පරීක්ෂාව පෙනහළු පිළිකා හඳුනගන්න පුළුවන්. නමුත් අපි සමහර අවස්ථාවලදී CT ස්කෑන් පරීක්ෂණයකට ඍජුවම යොමු වෙනවා. ඒකට හේතුව තමයි CT ස්කෑන් පරීක්ෂණයක් පපුවේ සිද්ධ කිරීම තුළින් ඉතාමත් පහසුවෙන් පෙනහළු පිළිකාව අඳුරගන්න පුළුවන් පූර්ව අවස්ථාවේදීම. CT පරීක්ෂණ කියන එක වර්තමානයේ ඉතාමත් උසස් තත්ත්වයට දියුණු වෙලා තියෙනවා. ඒකෙන් විකිරණ සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න අඩුයි. ඉතාමත් සුළු වෙලාවකින් කරන්න පුළුවන්. ලංකාවේ ඉතාමත් බහුලව භාවිතා කරන පරීක්ෂණයක්. CT පරීක්ෂණ සිද්ධ කිරීම තුළින් අනිවාර්යෙන් අපිට මෙය අඳුර ගන්න පුළුවන්. දෙවෙනි කාරණය අපිට සමහරක් අවස්ථාවන්වලදී අපි කැමරාවක් දාලා බලනවා ශ්වාසනාලයට පිළිකා සෛල අපිට තියෙනවාද අපිට සමහරට ඒක පේනවා ඒ කැමරාව දාලා බැලුවාම. ඒතර මූලික පරීක්ෂණ විදියට එක්ස් කිරණ පරීක්ෂාව සහ සමහරක් පුද්ගලයන්ගේ අපි CT පරීක්ෂාවත් සහ කැමරා පරීක්ෂණයක් සිදු කිරීම තුළින් ඔය ක්‍රම තුනින්ම අපිට පෙනහළු පිළිකාවක් අඳුර ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ජනමතයක් තියෙනවා පෙනහළු පිළිකා ගැන කතා කරපුවම සුව කරන්න අමාරුයි ප්‍රතිකාර කරන්න අමාරුයි කියන කාරණේ. ඔබතුමා මොන විදිහට දකින්නේ ප්‍රතිකාරම පෙනහළු පිළිකාවක් කෙනෙක් අඳුනගත්තොත් මොන විදිහට දැන් අලුත්ම ප්‍රතිකාර තියෙන ඒ පිළිබඳව කතා කරමු. ඒක ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්. පෙනහළු පිළිකාව කියන එක පැත්තකින් ගත්තාම ඒක සාත්‍යතාවයක් තියෙනවා. මොකද පෙනහළු පිළිකාව අඳුරා ගැනීම කල් ගියොත් ඒ සුව කිරීමට ඉතාමත් අපහසුයි. පෙනහළු පිළිකාව මූලික අවස්ථාවේ අඳුනගත්තොත් ඉතාමත් හොඳින් සුව කරන්න පුළුවන්. ඒකට ශල්‍ය කර්ම වලින් අපිට ඉතාමත් මූලික අවස්ථාවේ හඳුනා ගන්නා වූ පිළිකාවන් ශල්‍ය කර්ම තුලින් ඉවත් කරන්න පුළුවන්. ඒ ඉවත් කරන පුද්ගලයන්ගේ ආයු අපේක්ෂාව සාමාන්‍ය පුද්ගලගේ ආයු අපේක්ෂාව තරමටම අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. නමුත් මූලික අවස්ථාවෙන් පහුවෙලා අඳුර ගන්න ඒවා. අපි ඒකට කියන්නේ stage of the disease කියන එක. පළවෙනි මූලික අවස්ථාවේ අඳුනා ගන්නා සහ දෙවෙනි මූලික අවස්ථාවේ අඳුනා ගන්නා පෙනහළු පිළිකා ඉතාමත් හොඳින් සුව කරන්න පුළුවන් ශල්‍ය කර්මයක් සිද්ධ කරලා. අවසන් අවස්ථාවේදී stage 3 and stage 4 තුන්වන සහ හතරවන අවස්ථාවේදී ඒවා ඉතාමත් අමාරුයි අපිට සුව කරන්න. නමුත් එයටත් ශල්‍ය ප්‍රතිකාර සහ අපිට විකිරණ ප්‍රතිකාර ක්‍රම වලින් ප්‍රතිකාර කරන්න පුළුවන්. ඒ නිසා මම හිතන්නේ ගෙදර අයට අපිට පුද්ගලයන්ට කියන්න තියෙන ප්‍රධානම දේ තමයි ඉතාමත් මූලික අවස්ථාවේ අඳුනාගත්තාම පෙනහළු පිළිකාව සමහර කරාට 95ක් 100ක් අතර ප්‍රමාණය පවා අපිට සුව කරන්න පුළුවන්. දැන් පිළිකාවලට ප්‍රතිකාර කරන වගේ වැදගත් කාරණා තමයි වැළැක්වීම කියන කාරණේ. දැන් ඔබතුමා පැහැදිලි කරනවා පුරුෂ පාර්ශ්වයට මේ පෙනහළු පිළිකාව වැඩි කියලා. ඒතර ඔබට හිතා ගන්න පුළුවන් වෙයි ඇයි පුරුෂ පාර්ශ්වයට වැඩි වෙන්නේ කියලා. එතකොට අපි කොහොමද මේ වැළැක්වීම පටන් ගන්න? කොතනින්ද අපි නවත්තන්න ඕන? මොන වගේ දේවල්ද අපි පුරුදු පුහුණු කරන්න ඕන? ඔව් ඉතාමත් වැදගත්. අතරම වෛද්‍ය විද්‍යාවේ අපි කියන්නේ prevention is better than cure. ඒ කියන්නේ වළක්වා ගැනීම රෝගයක් වළක්වා ගැනීම තමයි මූලිකම කාරණේ. රෝගයට ප්‍රතිකාර කරනවට වඩා. ඒ වගේම පෙනහළු පිළිකාවල වර්තමානයේ සිදු කරලා තියෙන පරීක්ෂණ වලින් පෙනහළු පිළිකාවට ප්‍රධානම සාධකය තමයි දුම්පානය කිරීම. මම හිතන්නේ රටක් විදියට අපේ නීති පද්ධතීන් අවශ්‍ය තරම සැකසීලා තියෙනවා. ලංකාවේ දුම්පානය පොදු ස්ථානවල දුම්පානය කිරීම තහනම් ඇතුළු ගොඩාක් නීති පද්ධතියන් තියෙනවා. පුද්ගලයන් විදියට අපිට යම්කිසි පුද්ගලෙක් සිටිනවා නම් දුම්පානය කරන සක්‍රීය දුම්පානය හොඳ නැහැ. ඉතාමත් භයානකයි. පෙනහළු පිළිකා ලොකු අවදානමක් තියෙනවා. අක්‍රීය දුම්පානය යම්කිසි පුද්ගලයෙක් දුම්පානය කරනවා නම් එයාගේ අවට සිටින පවුලේ අය සහ අවට සිටින පුද්ගලයන්ට පෙනහළු පිළිකා හැදීමේ අවදානමක් තියෙනවා. ඒ වගේම තමයි සමහරක් පුද්ගලයන් සිටිනවා රැකියාශ්‍රිතව දුම් ඒගොල්ලන්ට ආග්‍රහණය වෙන පුද්ගලයන්. එවන් වූ පුද්ගලයන් Taman ඒ පිළිබඳව සැලකිලිමත් වෙලා අවශ්‍ය මොන වගේ රැකියාවද සාමාන්‍යයෙන් පැහැදිලි කරලා? මම හිතන්නේ කෙමිකල් සම්බන්ධයෙන් අපි හිතමු දැන් කෙමිකල් කලවම් කරන ඊට පස්සේ දුම් ඇතිවන යම්කිසි කර්මාන්තයක ක්‍රියාත්මක වෙන පුද්ගලයන් සිටිනවා නම් මොනවාම හරි දුමක් ඉන්ඩස්ට්‍රියල් ගෑස් එකක් කෙමිකල් එකක් ඒ වගේ පුද්ගලයන්
අදාළ අවශ්‍ය මුකාවරණයක් නාසය ආවරණය වෙන ආවරණයක් පැළඳීම ඉතා වැදගත්. ගොඩක් කලාට ඒ වගේ දේවල් ඒ අදාළ ආයතන වලින්ම දන්නවා ඒගොල්ලන් ඒවා සපයනවා ගොඩක් කලාට වැඩ කරන අයට. ඔය ක්‍රම සමහරට ආයතන දුන්නත් සමහරකට පාවිච්චි පාවිච්චි කරන්නේ නැහැ. ඒක තමයි අවධානය මදිකම. ඔය ක්‍රම දෙක තමයි ප්‍රධානම දෙක. ඊට අමතරව පරිසර දූෂක කාරක පෙනහළු පිළිකාවලට ඍජු බලපෑමක් තියෙනවා කියලා වර්තමානයේ හොයාගෙන තියෙනවා. එතකොට ලංකාවේ පරිසර දූෂණය කියන එක තනි පුද්ගලයෙකුට වළක්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක රටක් විදියට තනි පුද්ගලයා විදියට සමාජයක් විදියට අපි කරන්න ඕන දේවල්. ඊටත් අමතරව පවුලේ යම් කිසි පුද්ගලයෙක් සිටිනවා නම් පිළිකා තත්ත්වයක් තිබිච්ච කෙනෙක් පෙනහළු පිළිකාවක් තිබ්බ කෙනෙක් ඒ වගේ පුද්ගලයෙකුට පෙනහළු පිළිකාවක් ඉක්මනින් හැදෙන්න පුළුවන් සාමාන්‍ය කෙනෙකුට වඩා. ඔය කරන ක්‍රම සාධක තමයි ප්‍රධානම සාධක. ඒ වගේම තමයි වර්තමානයේ මම හිතන්නේ තව එක දුර්මතයක් තියෙනවා ඔය e-සිගරට් කියන එක හොඳයි කියලා. එහෙම නැත්නම් වෙන දුම් දේවල් ඖෂධීය දුම් මේ වගේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. වර්තමානයේ යුරෝපීය රටවල් පවා එම පරීක්ෂණ සිදු කරමින් පවතිනවා. සමහර රටවල් ඒ තහනම් කරන මට්ටමට පවා ගිහිල්ලා තියෙනවා. පෙනහළු පිළිකාවට සමහර ඍජු සම්බන්ධයක් නැති වුණත් පෙනහළු පිළිකා හැදෙන්න පුළුවන් වෙන පෙනහළු ප්‍රශ්නවලට මූලික සාධකය බවට මේ e-සිගරට් කියන එක පවා පත්වනවා කියලා වර්තමානයේ හොයාගෙන තියෙනවා. ඒ නිසා අන්තිමට මට කියන්න තියෙන්නේ පිරිසිදු වාතය ඇරෙන්න වෙන කිසිම දෙයක් අපේ පෙනහළු වලට සුදුසු නැහැ කියන එක. එතකොට ඔබ රැකියා කරන තැන වෙන්න පුළුවන් ඔබ යම් කිසි ක්‍රියාමාර්ගයක යෙදෙනවා නම් ඒ වගේ වැරදි පුරුදු වල ඉන්නවා නම් ඔබට පුළුවන් ඔබේ පෙනහළු දෙක බේරගන්න. අවසාන වශයෙන් අපිට කියන්න දැන් පවුලේ කෙනෙක්ට පෙනහළු පිළිකාවක් තිබුණොත් ඒ අය මොන වයසේද පරීක්ෂා කරගන්න වෛද්‍යවරයෙක් ගාවට යන්න ඕනේ? ඇත්තටම වයස් කාණ්ඩයක් විදිහට ලෝකයේ වර්තමානයේ තියෙන මූලික තත්ත්වයන් පරීක්ෂණ වලින් හොයාගෙන තියෙන වයස අවුරුදු 55ත් 80ත් අතර කාණ්ඩය තමයි මේ විශාල වශයෙන් හැදෙන්න පුළුවන් හැකියාව තියෙන්නේ කියලා. එංගලන්තය ඇමරිකාව වගේ රටවල් වල එම පුද්ගලයන්ට පූර්ව පරීක්ෂාවක් විදිහට CT පරීක්ෂණයක් ඒකට කියන අපි low dose CT අඩු විකිරණ CT පරීක්ෂාවක් කරලා මූලික අවස්ථාවේ හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. ලංකාවේ අපි රාජ්‍ය ස්පිරිතාලවලත් ඒ හැකියාව තියෙනවා. පෞද්ගලික වෛද්‍ය ආයතනවලත් ඒ හැකියාව තියෙනවා. ඒ නිසා එම වයස් කාණ්ඩයේ යම්කිසි පුද්ගලයෙක් සිටිනවා නම් වයස අවුරුදු 55ත් 75 80 කාණ්ඩේ එම ඕනම පුද්ගලයෙක් මෙම low dose CT පරීක්ෂාවට යොමු වෙලා තමන්ට සැකයක් තියෙනවා නම් ඒ දේ කර ගැනීම ඉතා වැදගත් කියලා තමයි මට අවසානයේම කියන්න තියෙන්නේ. පෙනහළු පිළිකා කොතරම් වැදගත් මාතෘකාවද ඔබ නොදන්න ගොඩාක් දේවල් ඉගෙන ගත්තා නේද? දැන් මේ දේවල් වලින් වළක්වගෙන පෙනහළු දෙක ආරක්ෂා කරගෙන ඉන්න වගකීම ඔබට තියෙනවා. ඉතින් බොහොම ස්තුතියි උරස් කුහර හා ශල්‍ය විශේෂඥ වෛද්‍ය සමන් නිද්දගොඩ මහතා ජාතික සුවසන පිළිබඳ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකු විදිහට සේවය කරනවා. ඉතින් බොහොම ස්තුතියි මේ කතා බහට එකතු වුණාට. ආසිරි රෝහල අනුග්‍රහයෙන් පැවතුණු මේ විශේෂාංගය අපි අවසන් කරන්න සූදානම් වෙනවා. ඔබට ආසිරි රෝහලේ තොරතුරු දැක ගන්න පුළුවන් දුරකථන අංකයේ තිරයේ දිස්වන 077යි 686යි 5928 077යි 686යි 5928 මේ දුරකථන අංකයෙන් ඔබට වැඩිදුර තොරතුරු විමසීමේ හැකියාව තිබෙනවා. ඉතින් බොහොමත්ම ස්තුතියි. අපි තවත් දවසක හමු වෙමු. සෞඛ්‍ය ගැන කතා කරන්න, නිරෝගී භාවය ගැන කතා කරන්න ආරාධනා කරන හිතවතුනි රැඳී සිටින තවදුරටත් බාස්මනන් ඔබ සෙවන සමග.